අපි මේ සිටින්නේ නුවරඑළිය හග්ගල විද්‍යාලයේ. ඉතින් හග්ගල විද්‍යාලයට යනවා අලුත් හුස්මක් අරගෙන. දිට්වා සුලිකුණාටුවෙන් විපතට පත්වුණු ආදරණීය දුවාදරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ අරගෙන අපි මේ විදිහට ආවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ උදෑසන වැසිබර කාලගුණික තත්ත්වයක් තියෙන්නේ. සීතලයි මීදුම වටේටම ඇවිල්ලා තියෙනවා. මතක් කරන්නට ඕනේ දිට්වා සුලිකුණාටුව නිසා මේ දරුවෝ මේ සීතල වෙලාවේ කොයි වගේ තැනක ඉන්නට ඇතිද? කොයි වගේ අවස්ථාවක් වෙන්නට ඇතිද? හැබැයි ඔවුන් මේ පීඩාව විඳ දරා ගත්තා. කාලය ගෙවිලා ගියාට online.accounting.lk ආයතනය ඔවුන්ව අමතක කළේ නැහැ. ඉතින් ඔවුන්ට අවශ්‍ය පාසල් බෑග්, පොත්පත්, සපත්තු, පාසල් උපකරණ මේ හැම දෙයක්ම අරගෙන ආදරේ හුස්ම අලුත් හුස්මක් අරගෙන අපි ආවා ඔවුන් සොයාගෙන. ඉතින් අපි යනවා ඔවුන්ට ඒ ආදරේ තිලිනයන් ලබා දෙන්නට. ඔන්ලයින් එකකවුන්ටින් කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්ති අධ්‍යාපන ආයතනයයි. නමුත් එය හුදෙක්ම අධ්‍යාපන සන්නාමයකින් ඔප්පට කිය සමාජ වගකීම පිළිබඳ විශ්වාසය තබන ආයතනයක්. සමාජය අමතක කරන ලබන ජයග්‍රහණයකින් පලක් නැතයි විශ්වාස කරන ආයතනයක්. අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවේ. අධ්‍යාපනය යනු පෞරුෂය ගොඩනැංවීමයි. අධ්‍යාපනය යනු වගකීමක් ඇතිකිරීමයි. අධ්‍යාපනය යනු නැවත සමාජයට යමක් ලබාදීමයි. අද දවසේ ඔවුන් මෙහි සිටින්නේ හුදෙක් ගුරුවරුන් ලෙස පමණක් නොවේ. ඔවුන් මෙහි සිටින්නේ හුදෙක් ආයතනයක් පමණක් ලෙස නොවේ. ඔවුන් සිරු දෙනාම මෙහි සිටින්නේ තම සහෝදර ජනතාව ගැන සැබවින්ම සිතන ශ්‍රී ලාංකිකයන් ලෙසයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් නිබදව රැඳී සිටින්නේ මනුෂ්‍යයාමයි. දිට්වා සුලිකුණාටුව නිසා කොයිතරම්නම් ජීවිත, කොයිතරම්නම් පවුල්, කොයිතරම්නම් දරුවෝ අසරණ වෙන්න ඇද්ද? ඉතින් දැන් මාස ගාණක් ගෙවිලා ගිහිල්ලා. ඒ වුණාට තාමත් මේ ජීවිත නගා සිටවන්නට මනුෂ්‍යයන් විදියට අපි අතහිත දෙන්නට අවශ්‍යයි. ඉතින් මේ කාරණය පෙරදරි කරගත්තු online.accounting.lk ආයතනය මුල ඉඳන්ම මේ අසරණ ජනතාව වෙනුවෙන් පිහිට වෙන්නට කටයුතු සූදානම් කරා. ඉතින් මේ නිසාම මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවත් විද්‍යාලයකට අපි ආවා අලුත් හුස්මක් අරගෙන. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගල විද්‍යාලයට මේ ආකාරයෙන් විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. මේ විද්‍යාලයේ ඉන්න දරුවන් දිට්වා සුලිකුණාටුව නිසා බොහොමයක් අසරණ වුණා, පීඩාවට පත් වුණා. ඉතින් ඔවුන්ගේ අධ්‍යාපනය නගා සිටවන්නට, ඔවුන්ගේ අධ්‍යාපනයේ ශක්තියක් වෙන්නට online.accounting.lk ආයතනය නිබදව කටයුතු සූදානම් කරපු නිසා සහ ඒ පොරොන්දුව ගරු විදුහල්පතිතුමාට දුන්න නිසා අපි ආවා ඒ ආදරේ තෑගි භෝග අරගෙන ඔවුන් බලන්නට. ඉතින් මේ කාර්යයේ මහඟු කාර්යයක් කරන්නට අපිට ශක්තියක් උනේ හග්ගල විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා සිසිර රණවීර මහතා. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මේ වැඩසටහන ගැන online.accounting.lk ආයතනය මේ ක්‍රියා කරපු වැඩසටහනත් එක්ක කොහොමද? ඔබතුමා තමයි විශේෂයෙන්ම දන්නේ මේ පාසල ඉන්න දුවදරුවන්ගේ තත්ත්වය කොයිතරම්නම් අඩුපාඩු වුන්ට තියෙනවද, කොයිතරම්නම් අවශ්‍යතාවා තියෙනවද? ඉතින් මොකද හිතෙන්නේ අද දවස ගැන? අද දවස අපේ පාසලට තම සතුටුදායක දවසක්. පහුගිය දවස්වල ඇතිවෙච්ච දිට්වා සුලිකුණාටුවත් එක්ක අපේ පාසලේ දුවදරුවන් විශාල පිරිසක් ආපදාවට පත් වුණා. ඔවුන් ඉන්න නිවාස යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දුන්නා. ඇති එවැනි අවස්ථාවක ඔවුන්ට උදව් කරන්නට, ඔවුන්ට අත්වැලක් වන්නට online.accounting.lk ආයතනය බොහොම සමාජ සත්කාරයක් කරන අතරතුර අපේ පාසල තෝරගෙන තිනවා. මම හිතමු මුලින්ම ඒ වෙනුවෙන් ඒ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම දරුවන්ට අවශ්‍ය පොත්පත්, ඒ වගේම පොත් බෑග්, සපත්තු ආදී ඒ සියලුම දේවල් අද online.accounting.lk ආයතනය මගින් පාසලට ලබා දීම සිද්ධ කරා. ඒ වගේම මෙවැනි සත්කාරයන් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්නට තවදුරටත් දැයේ දරුවන් වෙනුවෙන් කරන්න ශක්ති ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඉතින් මේ ආකාරයෙන් අලුත් හුස්මක් අරගෙන online.accounting.lk ආයතනය අග්ගල විද්‍යාලයේ දරුවන් හොයාගෙන ආවා. ඉතින් ලංකාව පුරාම ඉන්න අවශ්‍යතාවයන් වෙනුවෙන් අවශ්‍යතාවය තියෙන දරුවන් සොයාගෙන යන්නට online.accounting.lk ආයතනය නිබදව සූදානම්. වෘත්ති අධ්‍යාපන ශ්‍රේෂ්ඨය තුර ලංකාවේ අංක 1 ආයතනය ඔවුන්ගේ
මනුසත්කම හඳුනා ගනිමින් ඉගැන්වීම පමණක්ම නොව දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලන්නටත් සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් අපි සූදානම් නැවතත් වැඩසටහනකින් ඔබත් සමගින් එකතු වන්න. බොහොම ස්තුතියි කරු විදුහල්පතිතුමනි අපත් සමගින් එකතු වුණාට.